හෙළරුසි පළමු වැඩසටහන ආරම්භ කරන මේ මොහොතේදී ඒට සවන් දෙන නරඹන ඔබ හැම සියලු දෙනාම ඉමහත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නා බව පළමුවෙන් සඳහන් කිරීමට කැමැතියි. මේ වැඩසටහන තුළින් මා බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 10 ගණනක් මුළුල්ලේ අපේ රටේ ජනතාවට අගනා සේවාවක් ලබා දුන් දැනටද එවැනි සේවාවක් ලබා දිය හැකියි. අපේ පාරම්පරික හෙළ ජ්‍යොතිෂය පිළිබඳ නිවැරදි දැනුමත් අවබෝධයක් ජ්‍යොතිෂය විශ්වාස කරන ජනතාවට ලබා දීමට මෙවැනි වැඩසටහනක් ජනගත කිරීමට හේතු වූ කාරණය පළමුවෙන් පැහැදිලි කිරීම සුදුසු කියලා මම හිතනවා. අපේ රටේ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් කෘතහස්ත ලේඛකයෙක් වගේම ප්‍රකට ජන විශ්වාස පිළිබඳ පරිශකෙක් වුණු තිලක් සේනාසිංහ මහතාගේ අද්භූත ලෝකය පියවි ඇසින් කියන ග්‍රන්ථයේ ජ්‍යොතිෂය හා ගුප්ත විද්‍යාව පිළිබඳව පළ කර තිබුණු අදහස් කීපයක් නිසා මෙවැනි වැඩසටහනක් ජනගත කිරීමට මා පෙළඹුණු බව කිව යුතුයි. ඔබ හැමදෙනාගේම දැනගැනීම සඳහා එතුමාගේ අදහස් කීපයක් මම දැන් ඔබට ඉදිරිපත් කරන්න. මම පෞද්ගලිකව කිසිදු ශාස්ත්‍රයක් පිළිගන්නේ නැහැ. නමුත් ඔය හැම ශාස්ත්‍රයකම සෛද්ධාන්තික ශාස්ත්‍රීය පදනමක් තියෙන බව පිළිගන්නවා. නමුත් අද ඔය මාධ්‍යවලින් ජනතාව හමුවට එන අයගෙන් 99%කටම ඔය කියන කිසිම ශාස්ත්‍රයක් ගැන ප්‍රමාණවත් සෛද්ධාන්තික දැනුමක් නැහැ. ඔය මිනිස්සු කියන්නේ බොරු කරන්නේ බොරු මවාපෑම්. ඒ වයින් ඔය මිනිස්සු කෝටි ගණන් සල්ලි වංචා කරනවා. මෙවන් ශෝචනීය පසුබිමක් යටතේ විවිධ කළුගල් මත විලිස සරුවස්වනු නෙලාගත හැකි ආදී වශයෙන් විවිධ ගුප්ත ශාස්ත්‍රාලලා මොවුන් කරන අඥාන ප්‍රකාශ හමුවේ ඒවා පිළිබඳ 6-4ක් නොදත් ජනතාව බරපතල ලෙස නොමග යවමින් හිඳිති. ඒ අතර මෙවන් ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ සෛද්ධාන්තික හැදෑරීමක් කොට ඇති සැබෑ ශාස්ත්‍රඥයන්ට සිදු වී ඇත්තේ අනේ කාලේ වනේ වාසී හිතමින් ගුප්ත විද්‍යාවන්ගේ නාමයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය වන මේ ආටක නාටක පහුරු පෝලන් දෙස බලමින් අත්ලනිකට හොවාගෙන සුසුම් හෙලීම පමණි. එතුමා පවසන ආකාරයට එසේ නිහඬව තවදුරටත් නොසිට ජ්‍යොතිෂය පිළිබඳ 6-4ක් නොදන්නා ජනතාවට ජ්‍යොතිෂය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ඊර්ෂිභාසිතය අසුරෙන් ලබා දී ජ්‍යොතිෂය නාමයෙන් කරන මේ පොරපුරු වංචාවලින් ජනතාවත් ජ්‍යොතිෂයත් ආරක්ෂා කර ගැනීමට දරන උත්සාහයක් හැටියට මේ වැඩසටහන හඳුන්වන්නට පුළුවන්. කුමන ආකාරයේ විවේචන තිබුණත් අපේ රටේ බහුතර ජනතාවත් ජ්‍යොතිෂය විශ්වාස කරන අතරම හැම දිනෙකටම හැම කෙනෙකුටම වාගේ ජන්මපත්‍රයක් එවත් කේන්ද්‍රයක් තියෙනවා. දරුවෙක් ඉපදුනාම පළමුවෙන්ම කරන කාර්ය කේන්ද්‍රයක් සාදවාගෙන නමට අකුරක් ලබා ගැනීම. එහෙම සාදා ගන්නා කේන්දරය ඉන්පසුව ප්‍රයෝජනයට ගන්නේ නැකතක් සාදවා ගැනීමට පොරොන්දම් බැලීමකට හෝ අසනීපයක් අනතුරක් ආපදාවක් කරදරයක් වුණ විට සහ විභාගයක් නඩුවක් විදේශ ගමනක් යෙදුණු විට කේන්ද්‍රය බලාගෙන බාරයක් වෙලා බෝධි පූජාවක් ලැබීමට පමණයි. ඒ නිසා කිසිවෙක් කේන්ද්‍රයේ ඒ තරම් වටිනා දෙයක් හැටියට සලකන්නේ නැහැ. මේ අරුණු විට ජාතික පුවත්පත් සහ රූපවාහිනී වලත් විවිධ සමාජ මාධ්‍යවලත් විවිධාකාරයේ අනාමක සහ පලාපල කීම් සහ වෙනත් සමහර වැඩසටහන් සමාජගත කරන බව හැම දිනම දන්න කරුණ. නමුත් මේ කිසිවකින් ජ්‍යොතිෂයේ හෝ කේන්ද්‍රයේ තියෙන වැදගත්කම තිබෙන බවක් ජනතාවට දැනෙන්නේ නැහැ. පහුගිය කාලේ වරින් වර ප්‍රධාන ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුලින් විවිධ දේශපාලන අනාවැකි කීම නිසා ප්‍රසිද්ධියටපත් වුණු මහා ජ්‍යොතිෂවේදීන් පහළ වෙලා ටික කලකින් ඔවුන්ගේ අනාවැකි වැරදි යාමෙන් අපකීර්තියට අපවාදයට ලක් වෙලා ජ්‍යොතිෂයන් බොරුවක් රැවටිල්ලක් මිත්‍යාවක් බවට පත් කරපු බව අපි දන්නා කරුණක්. මේ ආකාරයට ප්‍රසිද්ධියටපත් වුණු කිසිම ජ්‍යොතිෂවේදියෙකුට දිග කලක් Tamanගේ ප්‍රසිද්ධිය හොඳනම රැක ගැනීමට පුළුවන් වුණේ නැහැ. දැනට ඉතිරි වෙලා ඉන්න ප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදීන්ගේ සමහර ජනාධිපතිවරණ අනාවැකිය රටේ පවතින තත්ත්වය අනුව හැබෑ වුණා මිසක මෑත කාලයේ සිදු වුණු කිසිම ස්වාභාවික විපත්තියක් ආපදාවක් ගැනවත් පැහැදිලි අනාවැකියක් කීමට මේ කිසි කෙනෙකුට පුළුවන් වුණේ නැහැ.
මේ නිසා එකාතකින් ජ්‍යොතිෂය මුළුමනින් බොරුවක් මිත්‍යාවක් රැවටිල්ලක් හා ගසා කෑමක් කියන ප්‍රබල චෝදනාවට ලක් වෙද්දී තම තමන්ගේ විවිධ අවශ්‍යතා සඳහා ප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදීන් හමු වුණු බොහෝ දෙනා වංචාවට රැවටිල්ලට ගසා කෑමට ලක්වීමෙන් බොහෝ දෙනාට ජ්‍යොතිෂය එපා වෙන තත්ත්වයකට උදා වෙමින් පවතින. ලෝකයේ පවතින අති ශ්‍රේෂ්ඨම ධර්මය වූ බුදුදහම දුස්සීල භික්ෂූන් විසින් වනසා දමන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක දැන් අපේ රටේ ඉතා හොඳින් සිදුවෙමින් පවතිනවා. ඒ වගේම ධ්‍යානලාභී දිවස් ලැබූ ඍෂිවරුන් විසින් දෙවියන්ගේ සහාය ඇතුව ලෝකයට දායාද කරපු ජ්‍යොතිෂය බොරු ජ්‍යොතිෂවේදීන් විසින් විනාශ කර දමමින් ඉන්නවා. ඇත්ත වශයෙන්ම අද අපේ රටේ භාවිතා වෙන්නේ හැබැයි ජ්‍යොතිෂය නෙමෙයි. ජ්‍යොතිෂය යන ලේබලේ යටතේ සිදු කරන වෙළඳාමක් පමණයි. මේ නිසා මේ වටිනා ශාස්ත්‍රයේ ගුණාත්මක භාවය මුළුමනින්ම නැති වී බොරුවක් මිත්‍යාවක් බවට පත් වෙමින් තියෙනවා. නමුත් ඍෂිවරු නිර්මාණය කරපු අපේ පාරම්පරික හෙළ ජ්‍යොතිෂය අවුරුදු 10 ගානක ලිඛිත ඉතිහාසයක් සහිත එකක්. මීට අවුරුදු 10 ගානකට ඉහතදී කලියුගයේ ආරම්භයට පෙර හිමාලය වනයේට එක්රැස් වුණු ඉරිසි සමූහයක් විසින් ජ්‍යොතිෂය නිර්මාණ කරපු බව චරක සුශ්‍රුත කාශ්‍යප වැනි පැරණි සංහිතා ග්‍රන්ථවල සඳහන් වෙනවා. මේ සම්මේලනයේ මුලසුනක් දැරූ අපේ පුලස්සි මහ ඍෂිවරයා විසින් ආරම්භයේදීම ජ්‍යොතිෂය අපේ රටට ගෙනෙවිත් තියෙනවා. එතෙන් සිට අපි නම් වශයෙන් නොදන්නා හෙළ ඍෂිවරුන් හා පඬිවරුන් විසින් පෝෂණය කරනු ලැබූ අගනා හෙළ ජ්‍යොතිෂයක් අප සතුව පවතිනවා. අතීතයේ ජ්‍යොතිෂය රාජපූජිත වුණු එකක්. අපේ රටේ වාසය කරපු දුටු ගැනුණු මහකරගොම්බා මහවිජයබා පළමුවන සහ දෙවන රාජසිංහ වැනි ප්‍රතාපවත් මහරජවරු ජ්‍යොතිෂය භාවිතා කරලා තියෙනවා. වර්තමාන ජ්‍යොතිෂවේදීන් වගේ බොරු අනාවැකි කීවානම් සහ වටිනා කමක් නැති බොරු නැකත් එදා සිටි ජ්‍යොතිෂවේදීන් හැදුවනම් නිසකවම ඔවුන් මරා දමා ජ්‍යොතිෂයත් ගිනිබත් කර දමනවා ඇති. නමුත් එදා සිටි ජ්‍යොතිෂවේදීන් එවැනි කිසිදු අනතුරකට ආපදාවකට ලක් නොවී තමන්ගේ සේවය වෙනුවෙන් තනතුරු සහ ගම්වර තෑගි ලබාගත් බවට තොරතුරු තියෙනවා. අතීත ජ්‍යොතිෂවේදීන් සතුව තිබුණේ එවැනි විශිෂ්ට දැනුමක්. ඍෂිවරුන් විසින් නියම කරලා තියෙන්නේ ජ්‍යොතිෂය ගුරු ශිෂ්‍ය පරම්පරා ක්‍රමයට ඉදිරියට යා යුතු බව. ගුරුවරයා විසින් ජ්‍යොතිෂය ඉගෙනීමේ යුතු වන්නේ පහත සඳහන් සුදුසුකම් ඇති අයට පමණයි. ශාන්තාය ගුරු භක්තමය රජවේර්චිත ස්වාමිනේ ආස්තිකාය ප්‍රදාතව්‍යං තතත් ශ්‍රී යෝග්‍ය වාක්ෂති. සංසුන් වූ ගුරු භක්තිය ඇති ඍජු ප්‍රතිපත්තිය ඇති විෂ්ණු දෙවියන් පුදන පරලෝක ගැන විශ්වාසය ඇති තැනැත්තාට මේ ශාස්ත්‍රය ප්‍රදාන කළ යුතුයි. එසේම බොරු අනාවැකි සහ පලාපල කියමින් ජනතාව රැවටීම ඉසිවරු විසින් කදින්ම හෙලා දැකලා තියෙනවා. කේන්ද්‍ර පරීක්ෂා කළා වැරදි පලාපල කීමට සහ අනාවැකි වැරදි ලෙස කීමට ඊර්ෂි වාසිතයට අනුව කිසිම ඉඩක් දීලා නැහැ. එවැනි බොරු පලාපල සහ අනාවැකි කියන කිසිම ජ්‍යොතිෂවේදියෙක් හැබැයි ජ්‍යොතිෂවේදියෙක් නෙවෙයි. ඉසිවරු මෙහෙම ප්‍රකාශ කරලා තියෙනවා. අවිදිත් වෛද්‍ය ශාස්ත්‍රං දෛවඥත්වං ප්‍රපද්‍යතේ සපංකති දූෂක පාපඥයෝ නක්ෂත්‍ර සූචක. යමෙක් ශාස්ත්‍රයේ මනසේ නොදැන දෛවඥත්වයට පැමිණේද හේතමේ සමාජ දූෂකයෙකි පාපියෙකි නක්ෂත්‍ර සූචකයෙකි කියන එක තමයි මේ ශ්ලෝකයේ තේරුම. ඒ නිසා ජ්‍යොතිෂය ගැන මනා දැනුමක් නැතුව ඉරිසි සම්ප්‍රදායට අනුව ජීවිතය ගත නොකරන සහ මහා ජ්‍යොතිෂවේදීන් යයි පවසමින් ඇතැම් පුද්ගලයන් විසින් කරනු ලබන ප්‍රකාශ බොරු නම් චෝදනා ලැබිය යුත්තේ ඔවුන් විසක ජ්‍යොතිෂය නෙමෙයි.
වර්තමානයේ අපේ රටේ ඉසිවරුන්ටත් නොතිබුණාන්ද මේ ගෞරව නම්බුනාම උපාධි සහිත ජෝතිෂවේදීන් හිටියත් සියලු දෙනා විසින්ම දැනගත යුතු කරුණක් තියෙනවා. යමෙකුට උපක්‍රමයෙන් සමුතුර තරණය කළ හැකි වුවත් ඍෂිවරයෙකු නොවන පුද්ගලයෙකුට යමදේව ස්වરૂප වූ ජෝතිෂ ශාස්ත්‍රයේ සිහිනමුදු උතරට යා නොහැක්කේ යනුවෙන් කියලා තියෙන්නේ ආචාර්ය විෂ්ණුගුප්ත පඬිවරයා විසින්. ඒ අනුව හැම ජෝතිෂවේදියෙක්ම සාමාන්‍ය අයෙක් මිසක ජෝතිෂ චක්‍රවර්ති තත්වයට කිසිවෙකුට යන්නට බෑ. ජෝතිෂවේදියෙකුට මෙවැනි සම්මාන උපාධි හෝ ගෞරව නාම ලබා දීම ඍෂිවරයෙකුට මිසක වෙන කිසි කෙනෙකුට හැකියාවක් නෑ. ජෝතිෂවේදියෙක් මැනිය යුත්තේ ඔහුගේ අනාගතය පලාපල වෙලා ඇති සත්‍ය අසත්‍යතාවන්ව පමණයි. ජෝතිෂය ලෝකයේ තියෙන සියලුම විද්‍යා ශාස්ත්‍රවලට වඩා හාත්පසින් වෙනස් වුණු එකක්. පෙර සසර උපන් විවිධ ජාතිවලදී රැස් කරන ලද පින්පව් මේ ආත්මයේදී පළදින ආකාරය ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් දැනගත යුතු බව ජ්‍යොතිර් නිබන්ධයේ සඳහන් වෙනවා. එසේ නැතුව අභ්‍යවකාශයේ තියෙන ග්‍රහ වස්තුන්ගෙන් නිකුත් වන කිරණ හා විකිරණ වලට මිනිසුන්ගේ වාසනාව හෝ අවාසනාව උදා කර දීමට කිසිම හැකියාවක් නැහැ. එවැනි හැකියාවක් තියෙන බව කිසිම ඍෂිවරයෙක් ප්‍රකාශ කළත් නැහැ. ජෝතිෂය නිර්මාණය කළා තියෙන්නේ සසර ගමන හා කර්මඵලයේ විශ්වාස කරන අය සඳහා පමණයි. මේවා විශ්වාස නොකරන අයට ජෝතිෂය අදාළ වෙන්නේ නැහැ. ජෝතිෂය ගැන මනා දැනුමක් සහ දක්ෂ ගුරුවරයෙකු යටතේ ලැබුණු ශික්ෂණයක් නොමැති කර්ම විපාකය හා දෙවියන් පූර්වාචාරයන් ගැන පැහැදිලි විශ්වාසයක් නැති කපටි වංචාකාරී පුද්ගලයන් මහා ජෝතිෂවේදීන් හැටියට පෙනී සිටිමින් කරන හොරබුරු වංචාවවල් නිසා සිදුවෙන්නේ ජෝතිෂයේ කෙරෙහි තියෙන ජනතා විශ්වාසය නැති වී යාම. ජෝතිෂවේදීන්ගේ සමාජ මාධ්‍ය වැඩසටහන් වලට දක්වන ජනතා ප්‍රතිචාර වලින් පේන්නේ මේවා නිසා ජනතාවට ජෝතිෂය හොඳටම එපා වෙමින් ඇති බවයි. මේ තත්ත්වයේ තවදුරටත් පැවතුනොත් හැබැයි ජෝතිෂයක් මේ රටේ ඉතිරි වෙන්නේ නැහැ. නමුත් හැබැයි ජෝතිෂය අප සතු ඉතා වටිනා දැනුම් සම්භාරයක්. මේ තුලින් විමසා බලන්නේ යමෙකුගේ දෛවයේ හෙවත් කර්ම ශක්තිය පිළිබඳව. බුදුදහම හා හින්දු දහම අදහන ජනතාවට කොහොමත් මේ ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. නමුත් විද්‍යා අධ්‍යාපනයේ ලැබූ සමහර අය මේවා විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ගේ මතේ විද්‍යාත්මක සාධක මත හටගන්නා ජීවිත විද්‍යාත්මක හේතුන් මත විනාශ වී යාම හැරෙන්නට වෙන කිසිවක් මෙහි නොමැති බව. මේක නාස්තික වාදයක්. මෙවැනි නාස්තික වාදයෙන් බුද්ධ කාලීන සමාජයේ වාසය කරලා තියෙනවා. මොවුන්ගේ මේ දර්ශනය එදා සිටි චාර්වාකගේ දර්ශනය මිසක වෙන එකක් නෙමෙයි. නමුත් මෙවැනි අදහස් සමාජයක පැවැත්මට බරපතල හානියක් නිසා මේවා පිළිගන්නේ සුළු පිරිසක් පමණයි. කර්ම විපාකයේ මෙලෝ පරලෝ ලෝක ධර්මතාව සහ ජෝතිෂය ආගමික විශ්වාස ආදී සියල්ලම ප්‍රතික්ෂේප කරන සමාජයක් බල්ලු මරා වූ සල්ලි හොයාගෙන සැපෙන් ජීවත් වී මිය යාමට පෙළඹීම අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. වර්තමානයේ අපේ රටේ මේක සිදුවමින් පවතිනවා. නමුත් තවදුරටත් අපේ සමාජයේ ඉදිරියට යා යුතු නම් මේ තත්ත්වය වෙනස් විය යුතුයි. මෙහිදී ජෝතිෂයට හිමි වෙන්නේ විශේෂ ස්ථානය. ජෝතිෂයේ මූලික පදනම වෙන්නේ පෙර කරන ලද කර්ම වලට මේ ආත්මයේ ලැබුණා ලැබීමට නියමිත ප්‍රතිවිපාක විමසා බැලීම. ජෝතිෂීති පූර්වකෘතං කර්මං අනේනේති. ජෝතිෂයේ සත්වයාගේ පෙර කළ කුසල් අකුසල් ප්‍රකාශ කරන ශාස්ත්‍රයයි යනුවෙන් ඍෂිවරු පවසා තියෙන්නේ ඒ නිසා. මේවායේ එකතුව ජෝතිෂයේ දෛවය කියන නමින් හැඳින්වෙනවා. යමකුගේ ජීවිත පැවැත්මට කර්මයේ තියෙන බලපෑම චුල්ල කම්ම විභංග සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කරලා තියෙනවා. කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනී කම්ම බන්දු කම්ම පටිසරණෝ කම්මං සත්‍යේ විවදති යදීතං හීන පනීතතාය යනුවෙන් සත්‍යය උස්පහත් වශයෙන් බෙදා තියන්නේ කර්මයේ විසින් බව ප්‍රකාශ කරලා තියෙනවා. මේ අනුව අපගේ ඉපදීම ජීවත් වීම අභාවය හෙවත් මරණය යන මේ සියල්ලම කර්මයේ විසින් පාලනය කරනු ලබන. දෛවයේ හෙවත් කර්මයේ පාලනයෙන් තොරව කිසිවෙකුට කිසිවක් කරන්නට බැහැ. එසේ කළ හැකියි යමෙක් කියනවා නම්
ඔහුට රටේ ජනාධිපති වෙන්නට පුළුවන්. නැති ඇමතිවරයෙකු වෙන්න පුළුවන්. නැත්තම් වෛද්‍ය ඉංජිනේරු ආචාර්ය මහාචාර්ය ආදී ඉහළ තනතුරු වලට යා හැකියි. නැත්තම් දැවැන්ත ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. මීට මොන උත්තරේ දුන්නත් Tamanට ඕනකම තිබුණට හැම දිනාටම මේ තැන්වලට යාමට දෛවය ඉඩ දෙන්නේ නැහැ. ඔහුට යා හැකි වෙන්නේ දෛවය විසින් නියම කර තිබෙන ස්ථානයට පමණයි. යමෙකුට මේ ලෝකයේ ජීවත් සිටීමට හැකිවන්නේ දෛවය තීරණය කරන කාලය දක්වා පමණයි. වයස ඉලක්කමක් විතරයි. දෛවය තීරණය කළොත් ඕනම වයසකදී මෙලොව හැර යාමට සිදු වෙනවා. බාල මාළු තරුණ හැම දිනාටම මේ තීරණයට යටත් වීමට සිද්ධ වෙනවා. ඒක අනතුරකින් අසනීපකින් හෝ වෙනත් හේතුවක් නිසා වෙන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාව මොනතරම් දියුණු වුණත් කොයිතරම් දක්ෂ වෛද්‍යවරු හිටියත් අසනීප වී අඩු වයසෙන් මිය යන අය බේරා ගැනීමට දියුණු රටවලට පවා හැකියාවක් නැහැ. දෛවයේ බලය විදහාපාන උගුණ තරම් නිදසුන් තියෙනවා. නමුත් අපේ ජීවිතයේ සිද්ධ වෙන හැම දෙයක්ම දෛවය හෝ කර්ම විපාකය නෙමෙයි. ජීවිතයේ ගාමක බලවේගයේ දෛවය නිසා ප්‍රධාන සිදුවීම් සියල්ලම දෛවය තීරණය කරන ආකාරයට සිද්ධ වෙනවා. දෛවයේ තීරණය නොසලකා යමෙකුට යම් දේ කරන්න පුළුවන්. ඒ කිසිවක් සාර්ථක වෙන්නේ නැහැ. දෛවය නොවිමසා ආරම්භ කරන ව්‍යාපාර කර්මාන්ත අසාර්ථක වෙනවා. අපට ඕන තැන්වලට දරුවන් අධ්‍යාපනය හරහා යැවීමට කරන වියදම් හා මහන්සිය නිෂ්ඵල වෙනවා. ඔවුන් කරන්නේ ඔවුන්ට දෛවයෙන් හිමි වූ දේ පමණයි. දෛවයේ බලපෑමෙන් අසනීපයක් හැදුනොත් මෙරටදී හෝ පිටරටදී කිසිම වෛද්‍යවරයෙකුට ඒක සුව කරන්නට බැහැ. දෛවයේ රැකියාවට අවශ්‍යුනොත් හොඳින් රැකියාව කරන්නට බැරි වෙනවා. දෛවයේ අනුමැතිය නැතුව දේශපාලනය කළාට ජයග්‍රහණය හිමි වෙන්නේ නැහැ. ජීවිතේ හැම වැදගත් සිදුවීමක්ම දෛවයේ බලපෑමට අනුව සිද්ධ වෙනවා. විවාහය, විවාහ ජීවිතය, විදේශ ගමන්, දියුණුව, පරිහානිය හා වෙනත් අපලදායක සිදුවීම් සිදුවන්නේ දෛවයට අනුව. දෛවය මොනබුරුවක්දයි කියලා Tamanට හිතන විදිහට වැඩ කරගෙන යෑමට ඕන කෙනෙකුට පුළුවන්. නමුත් සියල්ල විනාශ කළ යුතුයි කියලා දෛවය තීරණය කළොත් සිදුවෙන්නේ තමාට ගොඩ ඒමට බැරි අමාරුවක වැටීමට. දෛවය කාරුණික වුණොත් හැමදේම හොඳින් සිද්ධ වෙනවා. ඕනම මොහොතක දෛවය අකාරුණික වී ඔබ අමාරුවේ වැටිය හැකියි. හිතුමනාපයට වැඩ කරන සමහරුන්ට ඉහළට යා හැකි වුණත් ඕනම මොහොතක අපදාවටපත් වෙන්න පුළුවන්. බරපතල අනතුරු, සුව කළ නොහැකි රෝගාබාධ, නීතිමය දඬුවම් ඕනෑම අයෙකුට ඇති වෙන්නට පුළුවන්. ජ්‍යොතිෂය පිළි නොගන්නා, කේන්ද්‍රය නොසලකන අය හැම අතින්ම ජය ලබන්නේ නැහැ. හැම දිනාගේම දිවිගමන වැල් පාලමේ යාම ඕනම මොහොතක කඩා වැටෙන්නට පුළුවන්. ජ්‍යොතිෂය හා කේන්ද්‍ර මිත්‍යාවක් කියලා ඒවා ගණන් නොගන්නා සමහරු දියුණුවටපත් වෙලා ජ්‍යොතිෂයේ දැඩි ලෙස විවේචනය කරනවා. නමුත් ඔහු කතා කරන තැන සිට ඉදිරි කාලේ ඔහු කුමන අපදාවකටපත් වේදයි ඔහු දන්නේ නැහැ. දෛවය අපේ රටට පමණක් නෙවෙයි සමස්ත ලෝකයටම එකසේ බලපාන ධර්මතාව. සමස්ත ලෝකෙම පාලනය කරන දෛවයක් ගැන සංහිතා ජ්‍යොතිෂයෙන් කරුණු දක්වලා තියෙනවා. ලෝකයේ පැවැත්ම ඒ අනුව තීරණය වෙනවා. භූමිකම්පා, ජල ගැලීම්, සුනාමි, නියඟ, වසංගත රෝග, රටවල ආණ්ඩුවල පැවැත්ම, කැරලි කෝලාහල, යුද්ධ ආදී ගැන තොරතුරු ඒ මගින් දැනගන්නට පුළුවන්. දැන් අප ගත කරන ඕනෑම මොහොතක තුන්වන ලෝක යුද්ධය ඇවිලි මුළු මහත් ලෝකය න්‍යෂ්ටික ප්‍රහාර වලින් දැවි අළු වී යා හැකි වෙලාවක තමයි අපි දැන් මේ ඉන්නේ. මෙයක් නොසලකා සිටීම පුළුවන් වුණත් දෛවයේවත් ලෝක නීතිය තීරණය කළොත් ලෝකයේ අවසානය සමීපවන් විය හැකියි. ලෝක නීතියට මිස ඒක වළක්වන්න කිසි කෙනෙක් ලෝකේ නැහැ. පුළුවන් කිසි කෙනෙක් ලෝකේ නැහැ. දෛවයේ ක්‍රියා කරන ආකාරය විමසාගත දැනගත හැකි වෙන්නේ ජ්‍යොතිෂ වේදිකේකට හෙවත් දෛවඥයෙකුට පමණයි. ඒ සඳහා ඔහුට කේන්ද්‍රය අවශ්‍ය වෙනවා. ඔබලගේ තිබෙන කේන්ද්‍රය වටිනා එකක් බව
ඒක දක්ෂ ජ්‍යොතිෂවේදියෙක් ලවා කියවා ගත්තාම තේරුම් ගන්නට පුළුවන්. කේන්ද්‍රයක් කියවා නිවැරදි පලාපල කිව හැකි ජ්‍යොතිෂවේදී හමුවීමෙන් ඔබේ ජීවිතයේ ඉදිරි කාලයේ ගත වීමට නියමිතව තිබෙන්නේ කෙසේදයි දැනගත හැකියි. එහි තියෙන අපල වළක්වාගෙන දියුණුව යහපත උදා කරගන්න ආකාරය දැනගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් ඔබට යහපත උදා කර ගැනීමට හැකි වෙනවා. ඒ සඳහා ඔබ ජ්‍යොතිෂවේදියෙක් හමු විය යුතුයි. ඔබ කළ යුත්තේ එවැනි අයෙකු සොයා ගැනීම. මේ වැඩසටහනින් කෙරෙන්නේ හැබැයි ජ්‍යොතිෂය හා ජ්‍යොතිෂවේදීන් පිළිබඳව ජ්‍යොතිෂය විශ්වාස කරන ජනතාවට ප්‍රමාණවත් දැනුමක් ලබා දීම තුළින් විනාශ කරමින් පවතින අපේ ආගනාහෙළ ජ්‍යොතිෂය ආරක්ෂා කර ගැනීම. ඒ සඳහා ඔබගේ සහයෝගය ඉල්ලා සිටින අතර මේ වැඩසටහන් ඔබේ හිතමිතුරන් අතරට යන්නමින් කාරුණිකව ඉල්ලන. මෙතෙක් මාහට සවන් දුන් ඔබ හැම දිනාටම වාසනාවන්ත අනාගතයක් උදා වේවායි ප්‍රාර්ථනා කරමින් නැවත වැඩසටහනකින් හමු වනතුරු මා සමුගන්නම් ආයුබෝවන්.